ආදරයෙන් පිළිගන්නවා ලක්ෂයේ ගමනට. අද මම හදන්න යන්නේ තනි පාට පත් වෙන බල්බ් පැල පාට පාට යන විදිහ හදන්නයි යන්නේ. දැන් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගන්න. එහා පැත්තේ බෙල් අයිකන කෝල් දාගෙන ලයික් එකකුත් දාගෙන යන්න අපි යන වීඩියෝ එකට. මේ සර්කිට් එකෙන් හදන්න යන්නේ. ඒ කියන්නේ මේ බල්බ් පැල දෙකම එකතු කරන්න යන්නේ සර්කිට් එකටම. ඉස්සෙල්ලාම අපි දැන් මට හමුණා මේ බල්බ් පැලේ මේ පෙට්ටිය පිච්චිලා තියෙන්නේ. පෙට්ටිය අයින් කරලා දැන් මේකට අමුණ ගන්න ඕනේ. අපි දැන් ඉස්සෙල්ලා මේකේ වයර් ටික අඳුනගමු. මේකේ තියෙනවා බල්බ් අමුණලා තියෙන වයර් දෙකක් තියෙනවා. මම එක ටික අල්ලලා පෙන්නන්න. මේ එකක්. මෙන්න මෙතන අනික තියෙනවා. මේ දෙක තමයි අපි බේස් එක ලබා දෙන්නේ. දැන් ඊට පස්සේ මෙතන තියෙන වයර් තුනක් වෙනම. ඒ තුන තමයි නිව්ට්‍රල් තුන. නිව්ට්‍රල් තුන එකතු කරලා අමුණ ගමු. ඊට පස්සේ මෙතන මේ තියෙන බේස් දෙකත් එකට අමුණ ගමු. හිතන්නකෝ ඔය කට්ටියට මෙයාගේ බල්බ් පැලක් නැත්තම් කියන්නේ මේ බල්බ් පැලේ පෙට්ටිය පිච්චිලා තියෙනවා නම් පෙට්ටිය අයින් කරලා මේකට වෙනම කරන්ට් එක දෙන්න පුළුවන්. ගෙදර කරන්ට් එක මෙන්න මම දැන් චෙක් කරන්න ගන්න මෙන්න මේක. ඔය කට්ටිය වුණා මෙතන පාක්කයක් දාලා අමුණ ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මෙන්න යාගේ වයර් දෙක අමුණ ගන්න මෙතනට. මෙන්න යාගේ අමුණගෙන අපි දැන් කාන්ට් එක දීලා බලමු මේක පත් වෙනවද කියලා මෙහෙම. ඔන්න හරියන දැන් මෙහෙම පත් වෙන බල්බ් පැල. يعني කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පෙට්ටිය අයින් කරලා කාන්ට් එක දුන්නා කියලා පිච්චෙන්නේ එහෙම නැහැ. දැන් අපි දැන් මේ බල්බ් පැල මේ පාට මාරු වෙන්නේ නැහනේ. ඒ වුණාම පොඩ්ඩක් අවුල් වගේනේ. අපි දැන් මේ පෙට්ටියට මේක අමුණ ගමු. ඉස්සෙල්ලාම අපි මේක ඕෆ් කරගන්න ඕනේ. බල්බ් වයර් දෙකක් තියෙනනේ බල්බ් අමුල්ලා වයර් දෙකක්. ඒ දෙක ගලව ගන්න ඕනේ මෙන්න මේ වගේ. මේ බල්බ් පැල අරගෙන මේ පෙට්ටිය ගලව ගන්න පුළුවන්. මෙන්න මේ දෙපැත්ත තමයි මේන් කරන්ට් එක දෙන්නේ. මෙතන දින නිව්ට්‍රල් එක ආයේ මෙතනින් කැරකිලා එනවා. ඊට පස්සේ මේ දෙකෙන් තමයි මේ දෙපැත්තේ තමයි රටා මාරු වීඩියෝ එක දාලා තියෙනවා. මේ බල්බ් පැල අයින් කළා පයෝඩ් බල්බ් දාලා හදලා තිනවා. ඒක බලන්න ඕන නම් ඔප්පයක් ඒක බලන්න පුළුවන්. දැන් අපි දැන් මේක පාස් ගමු. නිව්ට්‍රල් දුන එකතු කරලා වම් පැත්තේ පින් එක පාස් ගන්න ඕනේ. පාස් ගමු නිව්ට්‍රල් එක. මෙන්න එක තමයි නිව්ට්‍රල් එක පාස් ගන්නේ. මෙන්න පාර දෙක දෙපැත්තම ආවරණ කියලා අවුලක් ඉන්නේ නැහැ. කියන්නේ එකක් අරගෙන මේ මෙතනට එහෙම මාරුවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් වාරයක් දැන් පාස් ගමු. ඔන්න හරියන දැන් අපි දැන් මේ ගානට පාස් ගත්තා. මෙන්න එහෙම තමයි යවුන වෙන්නේ. දැන් මේ පියන හයි කරගමු මෙතනට. මෙතනට හයි කරන පග් එක මගේ අතින් කැන්නා. ඒකින්ද අපි දැන් කලින් අමුණපු වයර් එකම අමුණමු. දැන් අපි ඒක අමුණ ගත්තා. අන්ටේ දිලා බලමු යාළුවනි. මෙන්න එහෙ තමයි යාළුවනි වැඩ කරන්නේ. බල්බ් පැල් දෙක පැල් තුනක් විතර අමුණ ගන්න පුළුවන් මේ සර්කිට් එකට. ඊට වැඩිුණොත් යාළුවනි මේ ට්‍රාන්සිස්ටර් දෙක පිච්චෙන්න බලනවා. අපි දැන් මේක ටෝන් එක මාරු කරලා බලමු. එහෙනම් යාළුවනි අදට මම ගිහින් එන්න අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.